ඩුබායි වල නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍යයේ වීදිවල සහ නගර ආශ්‍රිතව බහුලව දකින්න ලැබෙන මේ බලලුන් වර්ගයට අපි කියනවා ඇරබියන් මාව් කියලා විද්‍යාත්මකව. ඉතින් සමහරක් වෙලාවට මේගොල්ලෝ ඇවිල්ලා අපේ ලංකාවේ බලලුන් සමග නැත්නම් පූසන් සමග සංසන්දනය කිරීමේදී ගොඩක් විශාලයි. ඒ වගේම මේගොල්ලන් කකුල් එහෙම හරි දිගයි. හොම්බ නැත්නම් අපි කියන මූණ ටිකක් දිගටි, ලෝම ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි මේගොල්ලෝ මවද්දී මේ උණුසුම් දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට තමයි මේගොල්ලන්ව මවලා තියෙන්නේ. ඉතින් කන් වලින් විශේෂයෙන්ම උෂ්ණත්වය නිකුත් වෙන පිණිස නැත්නම් ඒ මවිල් ඒ උෂ්ණත්වය රඳා පවත්වා නොගෙන පිණිස තමයි මේගොල්ලන්ව මවලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ තියෙන විශේෂම දේ තමයි මේගොල්ලෝ හුරතල් වගේම මීයෝ නැත්නම් වෙනත් කෘමි සතුන් පාලනය කරන පිණිස මේ බලලුන් පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් මේ අනිත් දේ තමයි මැවිල්ලක් වුණාට මේ සමහරක් වෙලාවට මේ අපි දන්න ඉතිහාසය ගත්තාම මිසරවරු එහෙම මේ පූසන්ව දේවත්වයෙන් සලකලා තිබෙනවා. අපිට තියෙන්නේ මුන්දියා බලලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. වැදගත්ම දේ මේ සත්තුත් මේ පොළවේ බිහි වෙන්න ඕනේ, බෝ වෙන්න ඕනේ. නමුත් අපේ මිනිස්යන් කරන වැරද්දක් තමයි මේ සතුන්ව වඳ කරනවා. වඳභාවයට ලක් කරනවා. ඉතින් මේක මැවිල්ලටත් නැත්නම් දෙවියන් වහන්සේ තබලත් බෙන්නා වූ න්‍යායටත් ඊටමත් විරුද්ධ දෙයක්. අපිට තියෙන මේකුළු දිහා බලලා ප්‍රශංසා කරන්න. ජේසු පිහිටයි ඔබ සැමට.